නන්දන ගුණතිලක මැතිතුමා පෙරදින විශ්වවිද්‍යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් හැටියට ශිෂ්‍ය 나යකයෙක් හැටියට කැපී පෙනුණා. 88 89 කැරැල්ල අවස්ථාවේ ඒ කැරැල්ලට නායකත්වයේ දුන්න විප්ලවකාරී නායකයෙක් හැටියට ඉදිරිපෙළ නායකයෙක් හැටියට එතුමා කටයුතු කරා. අද දින මේ සභාව තුළ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිටින බොහෝ දෙනෙක් එතුමාට වඩා ජනතා විමුක්ති පෙරමුණේ කනිෂ්ඨයන් නැත්තම් සමකාලීන. මම හිතනවා එතුමා ඒ විශ්වාස කරපු ප්‍රතිපත්ති මත ඒ විශ්වාස කරපු මූලධර්ම මත සටන්කාමියෙක් ලෙස ඒ විප්ලවීය ව්‍යාපාරයකට නායකත්වය දුන්නා. කෙසේ වෙතත් ඒ සන්නද්ධ විප්ලවීය ව්‍යාපාරය අසාර්ථක වූ විට නැවත වරක් නන්දන ගුණතිලක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට ගොඩනගන්නට ඉතිරි වුණු කීප දෙනා අතරින් කෙනෙක්. එම සංවිධානයේ සංවිධායක ලේකම්වරයා හැටියට එතුමා කටයුතු කළා. සන්නද්ධ ව්‍යාපාරයක් මුහුණුවරෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් බවට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගලා අද වෙනකොට මේ රටේ පාලන බලය ලබන පක්ෂය බවට පත් වෙන්නට අවශ්‍ය කරන පදනම සකස් කළේ නන්දන ගුණතිලක මැතිතුමා. එතුමා ගැන ඒ ඉතිහාසය මේ සභාවේ තවමත් නොකියවීම මා දකින්නේ ඌනතාවයක් හැටියටයි. ඒ නිසා එතුමාගේ කඳවුරේ එවකට නොසිටපු කෙනෙක් වුණත් එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරයට සහභාගී වෙනකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි ශිෂ්‍ය කණ්ඩායම් වලට නායකත්වයේ දීපු පුද්ගලයෙක් හැටියට ඒ ඉතිහාසය අපිට අමතක කරන්න බෑ. දේශපාලනය කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ දේශපාලනය තුල ගොඩනගෙන අවස්ථාව, ලෝකයේ ගොඩනගෙන ප්‍රතිපත්ති මේ කාරණා ඒ සියල්ලත් එක්ක නන්දන ගුණතිලක මැතිතුමා විප්ලවය අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුවා. එතුමා 1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා 3 වෙනි ස්ථානය දිනාගත්තා. ඡන්ද 3,44,173ක් එතුමා ලබා ගත්තා. රටේ 3 වෙනි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ බවට ජනතා විමුක්ති පෙරමුණ පත් කරන්න ඒකට නායකත්වය දීපු පක්ෂයේ සංකේතය උනේ නන්දන ගුණතිලක මැතිතුමා. ඉන්පස්සේ එතුමා සඳහනගත දේශපාලන ව්‍යාපාරයේ ලැබුණා. 2000 සිට 2010 දක්වා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කළා. ඒ වගේම එතුමා තැපැල් හා විදුලි සංදේශ වැඩවලන අමාත්‍යවරයා වශයෙන් උත් සංචාරක අමාත්‍යවරයා වශයෙන් උත් කටයුතු කරා. පානදුර නගර සභාවට දෙවරක් සභාපතිවරයා වශයෙන් තේරීපත් වුණා. දෙවෙනි අවස්ථාවේ එතුමා තේරීපත් වුණේ එක්සත් ජාතික පක්ෂය. ඒ වකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන තිබුණු පෞද්ගලික විශ්වාසයට එතුමා ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච බව ඒ පළවෙනි සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පෞද්ගලික නිවසේ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයන් කීප දෙනෙකු සමග සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට මටත් අවස්ථාව ලැබුණා. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ගරු සභාපතිතුමනි නන්දන ගුණතිලක මැතිතුමා 100%ක්ම දූෂණයෙන් තොර පිරිසිදු නායකයෙක්.